Hi guys, මම ආවේ බොරැල්ලේ තියෙන ලේඩිජේ එකට. දැන් අපි ගිහින් බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මම මුලින්ම අතට ගියාම මේ වගේ ලේඩිස් ටී-ෂර්ට්ස් ගොඩාක් තිබ්බා. ඩෙනිම්ස්, එතකොට පොඩි අයගේ ඇඳුම් මේ වගේ ගොඩක් තිබ්බා. මේ පේන්නේ ප්ලාස්ටික් අයිටම්ස්. ඒ වගේ මේ උඩේ ඉඳලා පල්ලෙහා බලුවම පේනවනේ මේ වගේ ෆ්ලෝර්ස් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට මම ගියා මුලින්ම පල්ලෙහා ග්‍රවුන්ඩ් එකට. එතන තියෙනවා මැටි බඩු මේ මැටි බඩු එහෙම හරින්න ගණන් අඩුයි. මේ බලන්න මේක රුපියල් 240 තමයි වෙන්නේ. ඒ වගේම හරියම කියුට් අයිටම්ස් ගොඩාක් තියෙනවා. පොඩි අයගේ සෙල්ලම් බඩු මෙතන තියෙනවා කේක් හදන්න කැමති අයට කේක් හදන ට්‍රේස්. ඒ වගේම ගෙදර කුසීට ඕන කරන හැම බඩුවක්ම තියෙනවා. ඒ වගේම පන් වලින් හදපු බඩු ගොඩාක් තියෙනවා. මේ විදිහට සිල්වර් අයිටම්ස් සෑහෙන තිබ්බා. ඉතින් මෙතන පල්ලෙහාට ගියාම හරිම ලස්සනයි. තියෙන හැම බඩුවක්ම අරන් එන්න හිතනවා. මේ මම පෙන්නන්නේ පල්ලෙහාට තිබ්බ අයිටම්ස් වගේ. මේ තියෙන්නේ තවත් අපි ආසම කරන දෙයක්. පල්ලෙහා ෆ්ලෝ එකේ තියෙනවා ප්ලාස්ටික් ආටිෆිෂල් මල්. එතකොට මේ මල් වල ප්‍රයිසස් දාලා තියෙනවා. ඒ වගේ ගොඩාක් මල් තිබ්බ ලස්සන. මෙතන තියෙනවා වෙනම ප්ලාස්ටික් අයිටම්ස්. එතකොට කිචන් එකට ඕන කරන හැම අයිටම් එකක්ම තියෙනවා. ස්පූන්ස්, ෆෝක්, පිහිලි හැම දෙයක්ම තියෙනවා. මේ දැන් වැඩිම ට්‍රෙන්ඩ් එක මේ යූස් කරන ට්‍රේස් තියෙනවා. වුඩන් ට්‍රේ. ඉතින් ඒ වගේ ගොඩාක් අයිටම්ස් පල්ලෙහා තියෙනවා. මේ ටිෂු හෝල්ඩර්ස් ඒ වගේ හැම දෙයක්ම තියෙනවා. මේ තියෙන ග්ලාස් අයිටම්ස්, බෝතල්, එතකොට මග්ස් ඒ වගේ ගොඩක් අයිටම්ස් තිබ්බා. මේ එක වහලක් යට මේකේ ෆ්ලෝර්ස් 5ක් විතර තියෙනවා. ගෙදරට ඕන කරන හැම බඩුවක්ම මේ ලේඩිජේ එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ලේඩිජේ එකට ගියහම ආයෙත් එන්න හිතෙන්නේ ඒ තරම්ම තියෙන බඩු හැම දෙයක්ම ගොඩක් ලස්සනයි. මම ගොඩක්ම ආස වුණේ දැන් මේ අපි යූස් කරන මෙන්න මේ වගේ පෑන්ස්. මේ පෑන්ස් වලට මේ පෑන්ස් හරිම කියුට්. මේවට තමයි ගොඩාක්ම කැමති. මාර රීසනබල් ප්‍රයිස් වලට ගන්න තියෙනවා බඩු ගොඩාක්. ඔයාලා කොළඹින් පිට ඉන්න කට්ටිය නම් කොළඹ ඇවිල්ලා ලේඩිජේ බොරැල්ල ලේඩිජේ එකට ඇවිල්ලා මේකට ඇවිල්ලාම බලන්න ඕන තැනක් තමයි මේ. මේ ග්ලාස් අයිටම්ස්, ගෙදරට ඕන කරන ඕනමන්ට්ස් මේ හැම දෙයක්ම තියෙනවා මාරම ගණන් අඩුවට. මම ගියේ ෆ්ලෝර්ස් 2කට 3කට වගේ විතරයි. එතකොට වෙනම මෙන්ස් සෙක්ෂන් එකක් තියෙනවා, වුමන් සෙක්ෂන් එකක් තියෙනවා, කිඩ්ස් සෙක්ෂන් එකක් තියෙනවා. මේ වගේ සෙක්ෂන්ස් ගොඩක් තියෙනවා ෆ්ලෝර්ස් වල. ප්ලාස්ටික් අයිටම්ස් හැම දෙයක්ම ගොඩක් ලොකු තැනක් තියෙනවා. මේ පිටන් මේ බෝල්ස් එහෙම හරිම ගානඩු හරිම කියුට් ඒවා තියෙනවා. මේ මං ආවේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන hair clips, wool bands ඒ හැම දෙයක්ම තියෙනවා. jewelries, watch මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. මාරම ගානක්. ඒත් එක්කම තියෙනවා stationeries. එතන මෙහා පැත්තේ stationeries මේ බලන්න ලස්සන diaries තියෙනවා, ලස්සන books තියෙනවා.
ඒ වගේම ස්ටේෂනරි සෙක්ෂන් එකේ හපැත්තේ තියෙනවා බර්ත්ඩේස් වලට ඕන කරන ඩෙකොරේෂන් අයිටම්ස්. බර්ත්ඩේස් විතරක් නෙමෙයි ඇනිවර්සරිස් මේ හැම දෙයකටම ඕන කරන අයිටම්ස් තියෙනවා එතන එහා පැත්තේ. මේ තියෙන බර්ත්ඩේස් ඇනිවර්සරිස් මේ හැම ඩෙකෝරේටරම ඕන කරන ඩෙකොරේෂන් අයිටම්ස්. මේ මං ගියේ උඩ ෆ්ලෝර් එකට. මෙතන තියෙනවා බෙඩ් ෂීට්ස්, කොට්ට උර, ටවල් මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. මෙතන මාම ලස්සනයි. ඉස්සර තිබ්බට වැඩිය දැන් මෙතන හදලා ලස්සනට. මං ගියේ බෙඩ් ෂීට් කොට්ට උර ගන්න. එතන උනේ එක කොට්ටුරයක් රුපියල් 260ක් වගේ. බෙඩ් ෂීට්ස් තිබ්බා රුපියල් 1000 ගානකට. හොඳම බෙඩ් ෂීට්. එතන වැඩ කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඔයාලට ඕන කරන බඩු මොනවද කියලා කිව්වහම එයාලා උදව් කරනවා අපිට ඒ බඩු හොයා ගන්න. මේ තියෙන්නේ මම ගන්න ගිය කොට්ටවල. එතන තියෙන වෙනම ටෙඩි සෙක්ෂන් එකක් තිබ්බා පල්ලෙහා. පොඩි අයට ගොඩක් ආස හිතනවා මේවා දැක්කහම. එහෙනම් මම දැන් මෙතනින් යනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න මොරල්ල ලේඩි ෂේකට. Bye guys.